අද කතා කරන්නේ අනුරාධපුරය ගැන. දීපවංශයේ අනුරාධපුරය ගැන කොහොමද සඳහන් වෙන්නේ? ජීවමාන බුදු දවස භික්ෂූණීන් අනුරාධපුරයේ දහම් දෙසුවා. අපි දැන් දීපවංශයේ 18 වන පරිච්ඡේදයේ 8-9 ඡේද වෙත යමු. ඉර්ධි ඇති මෙහෙණින් අතරින් අග්‍ර වූයේ ප්‍රජාපති ගෝතමියයි. කේමා උත්පලවන්නා අග්‍ර ශ්‍රාවකීන් විය. ධම්මදින්න, සෝබිතාය, ඉසිදාසිය, විනය විශාරද නන්ද, ධම්මපාල නම් දඹදිව පරිසිදු මේ භික්ෂූණීන්ද තවද සංගමිත්තස්තවරය තීක්ෂණ බුද්ධිමත් වූ උත්තරාය, හේමාය, මසාරගල්ලාය, අග්නිමිත්තාය, දාසිකාය, තෙග්ගු, මල්ලාය, ධම්මදාස යන තරුණ භික්ෂූණියුද දඹදිවින් පැමිණ අනුරාධපුර මහ විහාරයේ විනය සහ අභිධර්මයේ ගෙන්වීය. ජීවමාන බුදුන් දාස වැඩවිසූ භික්ෂූණීන් පවා ඉගැන්වූ මේ අනුරාධපුරය කුමක්ද? එකල මේ පෙදෙස අනුරාධපුරය නමින් හඳුන්වන්නේ නැති වෙන්නත් පුළුවන්. වෙනත් නමකින් හඳුන්වන්නත් පුළුවන්. මහා වංශයට අනුව අනුරාධපුරයේ ඉදිකලේ විජය රජුගේ අනුරාධ ඇමති. එම අනුරාධපුරය නිර්මාණය කළේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව. බැවින් ජීවමාන බුදුන් දවස පවා තිබූ නගරයක් අනුරාධ ඇමති තැනු අනුරාධපුරය නම් කිසිසේත්ම වෙන්න බෑ. අද අපි අනුරාධපුරය ලෙස පෙන්වන පෙදෙස අයත් වන්නේ කුසල් ජනපදයටයි. බැවින් ඒ විජයගේ අනුරාධ ඇමති තම්බපන්නි රාජධානියට අනු අනුරාධපුරය නම් වෙන්න බෑ. අද අනුරාධපුරය නම් නගරයේ ඇතුළු නුවර සිදු කරන ලද කැණීම් අනුව මෙම නුවරේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 900 දක්වා ඈතට විහිදී යන බව සනාථ කරගෙන තිබෙනවා. ඒ බව අනුරාධපුරයේ විජයබා මාලිගාව අසල ඇති පුරාවිද්‍යා පුවරුවේ සඳහන් වෙනවා. ඒ අනුව අද අනුරාධපුරයේ සිදුහත් කුමරුගේ උප්පත්තියට වසර 300කට පමණ පෙර ඉදිවුණු නගරයක්. ඒ අනුව අද අනුරාධපුරයේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු විජයගේ අනුරාධ ඇමති ඉදිකල අනුරාධපුරයේ නොවන බවට තහවුරු වෙනවා. අපි නැවත දීපවංශයේ 18 වන පරිච්ඡේදයේ 21, 22, 23 සහ 24 යන ඡේද වෙත යොමු වෙමු. කාවන්තිස්ස රජුගේ දියණියන් වූ භික්ෂූණීන්ද කාවන්තිස්ස රජුගේ පුරෝහිත බමුණාගේ දියණිය වූ ගිරිකාලිද දුත්ත නම් ඇමතිගේ දියණිය වූ දාසිය කාලිය සබ්බපාපිකාය සහ සබ්බපාලේ යන භික්ෂූණීන්ද එසේම 20000ක් පමණ භික්ෂූණීන්ද පිරිවරා පැමිණි රෝහණා භික්ෂූණියද අනුරාධපුරයට පැමිණි කල යසස් ඇති නරශ්‍රේෂ්ඨ අබේ රජු පුදන ලැබ අනුරාධපුරයේ විනය පෙළ ඉගැන්වීය. එතකොට මේ අනුරාධපුරය මොකද්ද? මේ අනුරාධපුරයේ රජ කළ අබේ රජු කවුද? කාවන්තිස්ස රජුගේ දියණියන් මහණෝ බව මහාවංශයේ සඳහන් වෙන්නේ නැහැ. මහාවංශයට අනුව කාවන්තිස්ස රජු කල අනුරාධපුරය පාලනය කළේ දමිලේලාර රජුයි. ඉල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ රුහුණේ යටගිය අවසා සෙල්ලිපි පොතේ 19 වන පිටුව සඳහන් කරන්නේ විජයගේ අනුරාධ ඇමති තැනු අනුරාධ නගරේ සහ බද්දකච්චායනාගේ අනුරාධ නම් සොහොයුරු බිහි කළ අනුරාධ ජනපදයේ යනු එකක් නොව දෙකක් බවයි. අනුරාධ නමින් පෙදෙස් දෙකක් එතකොට තිබුණාද? අපි දැන් හෙන්නිපාකර් මහතාගේ තිස්ස මහාරාම පුරාවිද්‍යා පොතේ විස්තර වෙත යොමු වෙමු. ඔහු පවසන්නේ ඈත යුගයේ විජයගොඩ බැස අගනුවර පිහිටුවේ දකුණු ලක්දිව බවට සම්මුතියක් පැවතුන බවයි. ඒ අනුව තම්මන්නාතට පිහිටියේ දකුණු පළාතේ බව ඔහු තව දුරටත් පවසනවා. කෙසේ වුවද විජය පැමිණියේ ඉන්දියාවේ සිට නොවේ. මේ රටේම තවත් තැනක සිටයි. ඒ ගැන අපි තවත් දවසක සාකච්ඡා කරමු. පාකර් මහතා පවසනවා දීපවංශයට අනුව විජය රට දෙසට යාත්‍රා කරන කල සමන්තකූට පර්වතයේ දුටු බව. කිරින්දාසලින් සමන්ත පර්වතයේ එසේ නැත්නම් ඇඩම්ස් පීක් වල මුදුන දැක ගැනීමට පුළුවන්. තිස්සදාගමට සතපුම් 4ක් හෝ 5ක් දුරින් තම්මැන්නා නමින් වැවක් සහ එයින් ගලා බස්නා තම්මැන්නා ආරු නැමැති ගඟක් තිබෙනවා.
මෙම ගඟ තිස්ස නටබුන් වල සිට සැතපුම් 4ක් ඔබ්බේදී කිරිඳි ගඟට එකතු වෙනවා. ඈපා මහින්ද කුමරු විසින් ලියන ලද රුහුණේ මලිය ගස්තොට ශිලා ලේඛනයේ සඳහන් වෙනවා ඔහු මහා විහාරයට සහ උඩුතිස පිරිවෙනට කළ දීමනාවක් ගැන. මහා විහාරය anu තිස්ස මහාරාමේ නාග මහා විහාරයේ බවට බොහෝ සෙයින් හඳුනා ගන්නට පුළුවන්. මේ බව Ancient Inscriptions in Ceylon පොතේ පිටු අංක 57 සඳහන් වෙනවා. Inscriptions of Ceylon පස්වන කාණ්ඩයේ පළවන කොටසේ 374 පිටුවේ සෙල්ලිපිය සඳහන් වෙනවා. මේ 22 23 පේළියේ මහා වෙහෙර ලෙස සඳහන් වෙනවා. අද යටාලතිස්ස නමින් හැඳින්වුවත් මේ නාග විහාරයේ ස්තූපය කළේ කාවන්තිස්ස රජු බව ඈපා මහින්ද කුමරුගේ කිරින්ද සෙල්ලිපියෙන් තහවුරු වෙනවා. ඔහු මේය තිස්ස මහා රජ වෙහෙර ලෙස හඳුන්වා තියෙනවා. මේ බව අපි අපේ දෙවන කතාව වන මිහිඳු කුමරු කාවන්තිස්ස රජු ගැන කියූ ඔබ නෑසූ කතාවේදී සාකච්ඡා කළා. තවදුරටත් විස්තර ගෙන එන පාකර මහතා විජය විසින් ඉදිකරන මහා ගාමය එනම් තම්බපන්නි නුවර මාගම්පුර නුවර ලෙස හඳුන්වනවා. මෙම පෙදෙසේ තිස්ස නමින් වැවක් තිබෙනවා. තිස්ස වැව සහ මාගම් ගඟ අවට මහා වන පෙදෙසේ නටබුන් ව්‍යාප්තව තිබෙනවා. රජමාලිගයක් ලෙස සැලකිය හැකි විශාල ගොඩනැගිල්ලක්ද ඒ අතර තිබෙනවා. නිවාස විශාල පදරගල් ගඩොල් කැබලි උළු හා මැටි බඳුන් කැබලි තනින් තන විසිරුණු ගල් කණු වලින් ගහන මෙම මුළු පෙදෙස වැළලී ගිය ගෙවල් සහ විශාල මන්දිර පවතිනවා. වැවේ අනෙක් පස වැව්විවුරේ නැගිනිර කොනට ආසන්නව බොහෝ ගොඩනැගිලි පැවති බව පෙනෙනවා. කැණීම් වලදී මෙම ස්ථානයේ ශිල්පීන්ගේ විශාල ගම්මානයක් පැවති බව පෙනුණා. අපි දැන් චීන ජාතික භික්ෂුවක් වන හියුන්සියන්ගේ වාර්තාවට යමු. හියුන්සියන් සිංහලේ නම් තම්බපන්නිය පෙන්වන්නේ දකුණු මුහුදේ පිහිටි පෙදෙසකටයි. සිංහ බව පරම්පරාවේ පැමිණීම මහින්දාගමනය සහ මහා විහාරයේ ඉදිවීම පෙන්වන්නේ මෙම දකුණු දිග පෙදෙසේ සිදු වූ කතාවස්තුන් ලෙසයි. ඒ වගේම මේ වාර්තාවේ සිංහලයේ පිහිටීම හඳුනා ගැනීමට උපකාර වන්නේ දළදා ස්තූපයක් ගැන ලියූ විස්තරයයි. දළදා ස්තූපයේ යුපස්තම්භයේ තැන්පත් කර ඇති රතු රූබි මණිකෙන් විහිදෙන ආලෝකය රාත්‍රී ආකාශයේ තරුවක් පාය ඇතිසේ ඈතට දිස්වන බව ඔහු සඳහන් කරනවා. යටාලතිස්ස වෙහෙරේ කැණීම් වලදී දෙකට වී ගිය බිත්තරයක හැඩ ඇති විශාල රතු මණිකක් හමු වූ බව තිස්ස මහාරාම පුරාවිද්‍යා පොතේ සඳහන් වෙනවා. එම මණික තමා භාරයේ තිබෙන බව මෙම පොත ලියූ පාකර් මාතා සඳහන් කරනවා. ඒ අනුව තව දුරටත් රටේ දකුණු පස පිහිටි මේ දළදා ස්තූපය අද යටාලතිස්ස නමින් හඳුන්වන ස්තූපය බව පැහැදිලි. ඈපා මහින්ද කුමරුගේ කිරින්ද සෙල්ලිපියෙන්ද යටාල වෙහෙර දළදා වෙහෙරක් ලෙස පෙන්වා දෙනවා. ඒ වගේම ඒ කාවන්තිස්ස රජු කල තිස්ස මහාරාම මහ වෙහෙර ලෙසත් පෙන්වා දෙනවා. අපි මේ කතාව අපේ දෙවන කතාව වන මිහිඳු කුමරු කාවන්තිස්ස ගැන කියූ ඔබ නෑසූ කතාවෙන් පෙන්වා දුන්නා. අද අනුරාධපුරයේ දළදා ස්තූපයක් තිබුණේ නැහැ. තිබුණේ දළදා මාලිගාවක් පමණයි. හියුන්සියන් තෙරුන් පවසන්නේ සිංහලයේ ජනගහනය වැඩි වන විට අවට පෙදෙස් අත්පත් කරගෙන සිංහලය විශාල කළ බවයි. නමුත් හියුන්සියන්ගේ වාර්තාවේ ඇති සිංහලය යනු මේ මුළු රටම ලෙස අද ආදේශ කරගෙන තිබෙනවා. සිංහලය යනු මුළු රටම නම් සිංහලය විශාල කර ගැනීමට මුහුදෙන් කොටසක් තමා අත්පත් කරගන්න වන්නේ. බැවින් සිංහලය යනු අපේ රටෙන් එක පෙදෙසක් පමණක් බව තහවුරු වෙනවා. මාගම්පුරයට බටහිරින් නැති යාන්ගල අනුරාධගම ගැන සෙල්ලිපියක් සඳහන් වෙනවා. එක් දෙවන පේළියේ අනුරාධගාමේ යශද ලෙස සඳහන් වෙනවා. අංක 706 Inscriptions of Ceylon පළවන කාණ්ඩයේ මෙම සෙල්ලිපිය අන්තර්ගත වෙනවා. ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ නම් ක්‍රිස්තු වර්ෂ 41 සිට 54 දක්වා රෝමයේ පාලනය කළේ ක්ලෝඩියස් රජු. එකල සිටි ප්‍රසිද්ධ ඉතිහාසඥයෙක් තමා ප්ලීනි.
අපේ රට ගැන ඇති විස්තරයේ සඳහන් වෙනවා ක්ලෝඩියස් රජ දවස රෝම ජාතික ඇනියස් ප්ලොකැමස් අපේ රටට පැමිණි බව. එනෙන්ම ඔහු අපේ භාෂාව පවා උගත් බව. ඔහු පවසා ඇත්තේ එකල අපේ රටේ ප්‍රසිද්ධ නගරයේ මෙන්ම රජමාලිගාව තිබුණේ දකුණු මුහුදු තීරයේ පෙදෙසක බව. රටමැද පිහිටි මෙගිස්බාවිලෙන් ආරම්භ වන ගංගාවක් මේ නගරයෙන් මුහුදට වැටෙනවා. මෙන්න මේ නගරේ වරාය නගරය. මේ අද හම්බන්තොට ගොඩවාය නගරය ලෙස හඳුනාගෙන තිබෙනවා. අනතුරු අපේ රජුද රෝමයට දූත පිරිසක් යවා තිබෙනවා. නමුත් මහා වංශය කියවා ක්‍රිස්තු වර්ෂ 4154 කාලේ සඳමුහුණු රජ සහ අනතුරුව යටාලතිස් රජු අද අනුරාධපුරය පාලනය කළ බවයි අපට නම් කියා දී තිබෙන්නේ. දැන් අපි පැරණි සුරුමුණේ නැත්නම් අද වෙස්සගිරියේ දහවන සියවසේ 4 වන මහින්ද රජු ලියා ඇති සෙල්ලිපියට යොමු වෙමු. එහි සඳහන් වන්නේ මිහිඳු හිමි වැඩි තිස්ස මහාරාම විහාරය නගරයට දකුණින් පිහිටි මහමෙවුනා උයනේ පිහිටි බවයි. වෙස්සගිරියට දකුණින් පිහිටි බවයි කියන්නේ. දැන් කතාව හරි අපූර්වයි. මාගම්පුරේ අනුරාධපුරයක්, තිස්ස මහා විහාරයක්, තිස්සවැවක්, කැම්මන්නාවක් තිබෙනවා. ඒ වගේම අද අනුරාධපුරේ ඒ සියල්ලම තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 400කට පසු රජ වී මුළු ජම්බුද්වීපෙම අත්පත් කරගත් රජෙක් ගැන හිංසියන් පවසනවා. ඒ රජ බුදුන්ගේ ධාතු විශාල ප්‍රමාණයක් තැන්පත් කර ප්‍රසිද්ධ බෝධියකට දකුණේ ස්තූපයක් සැදූ බවත් සඳහන් කරනවා. වංශ කතාවලට අනුව නම් මේ කියන්නේ දුටුගැමුණු රජුයි. ඒ වගේම අද රුවන්වැලි සෑයේ නැගෙනහිර දොරටුවත් දකුණු දොරටුවත් අතර සලපතල මළුවේ පිහිටි නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපියත් සලපතල මරුවේ දකුණු දොරටුවේ පිහිටි කල්යාණ රජුගේ ගල් ලේඛනයක් දුටුගැමුණු රජ විසින් කරන ලද රුවන්වැලි සෑය ලෙස සඳහන් කරන්නේ අද රුවන්වැලි සෑයයි. දැන් ඔබ ආසාවේ ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ ජීවත් වූ ටොලමි අනුරාධපුරය පෙන්වන්නේ උතුරෙන් නේද කියලා. ඔබ දන්නවද ටොලමි සිටියම් මැන්දේ නැහැ කියලා. මේ සිටියම් මැන්දේ 13 වන සියවසේ සිට ජීවත් වූ විවිධ පුද්ගලයන් ටොලමිගේ විස්තර බලාගෙන පළවන සියවස වන විට දකුණේ තිබුණු රටේ ප්‍රධාන නගරය උතුරට ගියේ කොහොමද? බද්දකච්චායනා ගංගා නදිය දිගේ පාවී එන්නේ ගෝණගම් පටුනට. ගංගා කීවේ අද මහවැලි ගඟට, ගෝණගම් යනු අද ත්‍රිකුණාමල. ඒ අනුව බද්දකච්චායනා සොයා පැමිණි ඔහුගේ සොහොයුරු අනුරාධ සිටි තැන නිසාවෙන් නම් වූ අනුරාධ ජනපදයේ පිහිටන්න ඕනේ උතුරේ. බද්දකච්චායනාගේ සොහොයුරු අනුරාධ නිසා නම් වූ නගරයක් විජය අනුරාධවිත් සෑදූ නගරයක් යන දෙකේ සිදු සිද්ධීන් පසු කාලීන එකම අනුරාධපුරයේ සිදුවුන් ලෙස ලියා ගන්න පුළුවන්. මේ විස්තර ඔබට පවසන්නේ ඔබේ බුද්ධිමය විමර්ශනයට. ලබන කතා වස්තුවේ සිට අපි කතා කරන්නේ යුන්සාන් පැමිණි බුද්ධ දේශය ගැන. එහෙනම් ගිහින් එන්නම්. නැවත හමු වෙමු. සුබ දවසක්.